ඒ ලෙවල් එක්සෑම් එකේ අපි ස්මාර්ට් විදිහට වැඩේ කරලා පර්ෆෝම් කරනවා කියන එකයි අපේ ජීවිතවල දක්ෂතාවයෙන් අපි අදාළ තැන ඉන්නවද කියන එකයි එහෙම කියන්න බෑ. ඒක දෙකක්. හැබැයි ඒ ලෙවල් එක්සෑම් එක ගොඩ යන්න වෙන මාට් එකක් තියෙනවා. හරි. ඒතර ඔයාලට අපි මම මෙච්චර මේ සාක්ෂි සහිතව මේ කරන්නේ හරිද? මෙහෙම කියලා අර මේක ඔයාලා විශ්වාසයේ විදිහට තියාගෙන ඉස්සරහට යන්න ඒ ඔයාලයි මයි අතර තියෙන ට්‍රස්ට් එක. ඒ විශ්වාසය තමයි පුතා සාධකේ මගේ වචනවා පිළිගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා මේ මම කියන්නේ ඒ ලෙවල් විභාග පාස් වෙන්න විතරක් නෙවෙයි. මුළු ජීවිත කාලෙම අපි ඉස්සරහට යද්දී අපිට විශ්වාස කරන්න පුළුවන් කීප දෙනෙක් ඉන්න ඕනේ. ජීවිතයක් අපි ඉස්සරහට අරන් යද්දී අපිට විශ්වාස කරන්න පුළුවන් කීප දෙනෙක් ඉන්න ඕනේ. ඒ ළඟම රවුම තමන් වටේ ඉන්න ළඟම සර්කල් එකේ කට්ටිය තමන් හරි පරිස්සමෙන් තෝරාගෙන ඒ සර්කල් එකට පිරිස ගන්න ඕනේ. සමහරට තමන්ගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් වෙන්න පුළුවන්. සමහරට තමන්ගේ මේ ජීවන සහකාරය හෝ සහකාරිය වෙන්න පුළුවන්. තමන්ගේ බිස්නස් පාර්ට්නර් වෙන්න පුළුවන්. මම දන්නේ කවුද කියලා. එක එකනාගේ ජීවිතවල එක එකනා වෙනස් වෙයි. ඒ සෙට් එක ඒ ළඟම රවුමට පරිස්සමෙන් තෝරාගෙන කට්ටිය ගන්න. ඒගොල්ලෝ ඔයා පරිස්සමට තෝරාගෙන තියෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ වචන විශ්වාස කරන්න පුළුවන් ලෙවල් එකේ. අන්නේ විශ්වාසය කියන එක උඩ තමයි ජීවිතේ ගොඩක් දේවල් ඉස්සරහට යන්නේ. අපිට තනියෙන්ම මේ ගමන යන්න අමාරුයි. අපි ඉක්මනට හති වැටෙනවා. හරි. අර ළඟම සෙට් එකක උදව්වෙන් තමන්ගේ ජීවිතේ ප්ලෑන් කර යන්න. ඒතර එහෙම යද්දි පුතා අපි නැගිටින තැන් එනවා. අපි හරිම ස්මූත්ලි නිකන් හෙනම කම්ෆර්ටබල් විදිහට ඉස්සරහට යන කාලේනෝ හැල හැප්පීම් වෙන කාලේනෝ මේ වගේ හිතන්නෙම නැති විදිහට මුළු ජීවිතේම කඩාගෙන වැටෙන තැන් එනවා. ඒතර ඔක්කොටම මුණ දීගෙන අර විශ්වාසවන්ත පිරිසක් එක්ක තමයි ජීවිතන්නේ. අපිට මුළු සමාජයේම විශ්වාසය දිනා ගන්න බෑ. මේ රටේ කිසිම ජනාධිපති කෙනෙක් ඉඳලා තියෙනවද ඡන්ද ප්‍රතිශතයේ 100%ක් විච්ච පොඩක්? ඈ ඒ කියන්නේ කවුරුත් අකමැති අය නෑ. ඔක්කොම කැමැත්තෙන් ඡන්දෙ දීලා එහෙම විච්ච කවුරුත් ඉඳලා තියෙනවද? නෑ නේ. එහෙම බෑ. හරිද? එතකොට අපි අපේ ගමන අපිට යන්න පුළුවන්. අපිට වැටෙන වෙලාවට උදව් කරගෙන අපිව අල්ලන් ඉන්න පුළුවන් මේ සෙට් එකක් එක්ක ඉස්සරහට යන්න. ඒතර මේ වෙලාවේ ඔයාලා අපි හැමෝම එහෙම දේවල් ටිකක් අයිඩෙන්ටිෆයි කරන් අපේ ගමන යන්න ඕන. නැත්නම් අපිට වෙන්නේ අපි අසරණ වෙලා අපි හති වැටිලා මගෙන් විනාශ වෙලා යන එක. ඒක වෙන්න දෙන්න එපා. ඔයාලත් අපිව විශ්වාස කරන්න. හරිද? කියන්නේ මේ දේවල් මාර අවබෝධයෙන් උගන්වන්නේ පුතා. අපි මේ ඔහේ මොනවා හරි අපිට කරපුරුද්දෙන් කියලා යනව නෙමෙයි. හෙන්නට ලෑස්ති වෙලා හෙන්නට සිවුම්ම හැම අවුරුද්දෙම පේපර් එක ඇනලයිස් කරලා ඔයාලට මේ උගන්වන්නේ ස්ටේජ් එක නැගලා. ඒ නිසා මේ වැඩ ටික හරියට කරන්න. මේ නාමකරණය මෙහෙම කරේ නැත්නම් ඔයා විභාග මට්ටමේදී මා විදිහට අසරණ වෙනවා. ඒ තමයි මට කියන්න තියෙන්නේ.